ලෝකේ ජනප්‍රියම කෝපි බ්‍රෑන්ඩ් ගැන කතා කරද්දී ස්ටාර්බක්ස් කියන්නේ ගොඩක්ම ෆේමස් බ්‍රෑන්ඩ් එකක්. ලෝකෙ පුරා රටවල් 83ක පමණ 32000කට වැඩි අවුට්ලට්ස් තියෙන විශාලතම කොෆි හවුස් චේන් එක වෙන්නේ ස්ටාර්බක්ස්. මේ විශාලත්වයේ බිහි වෙන්නට හේතු වුණේ ස්ටාර්බක්ස් වල තියෙන ක්වොලිටි එක, බිස්නස් පොලිසිස්, ඒ වගේම කස්ටමර් එක්ස්පීරියන්ස් එකත් එක්ක එකතු වුණ බිස්නස් මොඩල් එක. ස්ටාර්බක්ස් කියන නාමය කොහොමද මෙච්චර ජනප්‍රිය වුණේ? ලෝකෙ පුරා අති විශාල ජාලයක් බිහි වෙන්නේ කොහොමද? ඒ ගැන අද අපි කතා කරමු. ස්ටාර්බක්ස් ආරම්භ වෙන්නේ 1971 දී ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ සියැටල් කියන නගරයේ පයික් ප්ලේස් මාකට් නමින් හැඳින්වෙන ස්ථානයේ ජෙරි බෝල්වින්, ගෝඩන් බෝකර්, සෙව් සීගල් නම් ව්‍යාපාරිකයන් තුන්දෙනා මුල් වෙලා ආරම්භ වෙන මෙම ස්ටාර්බක්ස් ආයතනය මුලදී කෝපි තේ සඳහා කුළුබඩු විකුණන පොඩි ආයතනයක්. ආරම්භ කරලා වසර කිහිපයක් ගත වෙද්දී පහළ වුණ අදහසකට අනුව 1982 දී හොවාර්ඩ් කියන පුද්ගලයෙක් ස්ටාර්බක්ස් වල අලෙවි අධ්‍යක්ෂකවරයා ලෙස සම්බන්ධ වෙනවා. ඔහු ඊට පෙර වෙනත් ආයතන කිහිපයක සේවය කරලා ලබාගත අධ්‍යක්ෂින් සම්භාරයක්ද ඔහු සතු වෙනවා. 1983 දී එක් අවස්ථාවකදී ව්‍යාපාර කටයුත්තකට ඉතාලියට යන්න හොවාර්ඩ්ට හැකියාව ලැබෙනවා. එහිදී ඔහු කොෆි ෂොප් එකකට ගිය අවස්ථාවේදී එම කොෆි ෂොප් එකේ තිබුණ වෙනස්ම සංස්කෘතියක් ඔහු ගැඹුරින් අධ්‍යයනය කරන්න පටන් ගන්නවා. එම කොෆි ෂොප් එකේ හිමිකරු එහි යන පාරිභෝගිකයන් සෑම කෙනෙක්වම වගේ නම් වලින් හොඳින්ම අඳුරනවා. එහි කස්ටමර් රිලේෂන්ෂිප් එක ඔහු දකිනවා. ඒ හැම දෙයකටම වඩා ඔහු රස බලපු කෝපි කෝප්පේ අපූර්ව රසට ඔහුගේ හිත ඇදී යනවා. ආපසු ඇමරිකාවට ගියාට පස්සේ ස්ටාර්බක්ස් අයිතිකරුවන් තුන්දෙනාට ඔහු ලබාගත් අත්දැකීම කියලා ස්ටාර්බක්ස් ආයතනයේද කෝපි, තේ කුළුබඩු වලට අමතරව සාම්ප්‍රදායික කළු කෝපි නිෂ්පාදනයේ පාරිභෝගිකයන්ට ලබා දෙමු කියලා ඔහු යෝජනා කරනවා. නමුත් ඒ සඳහා අවශ්‍ය යන්ත්‍රවල අධික පිරිවැයත්, කෝපි නිෂ්පාදනයට එවකට ඇමරිකාවේ පහසුකම් අවම වීම නිසාත්, පාරිභෝගිකයන් මේ කෝපි නිෂ්පාදනය ගැන එතරම් දැනගෙන සිටි නැති නිසාත් අයිතිකරුවන් තුන්දෙනාම හොවාර්ඩ්ගේ අදහසට එකඟ වෙන්නේ නැහැ. පසුව ස්ටාර්බක්ස් ආයතනයෙන් ඉවත් වෙලා තමන්ගේම ආයතනය පටන් ගන්න හොවාර්ඩ් තීරණය කරනවා. ඒ සඳහා අවශ්‍ය අරමුදල්ද ඉතා දුෂ්කරව රැස් කරගෙන මෙහෙම ව්‍යාපාරය කරගෙන යද්දී ඔහුට ඉන් වසර දෙකකට පමණ පසුව දැනගන්න ලැබෙනවා ස්ටාර්බක්ස් ආයතනය බංකොලොත් වෙලා විකුණන්න හදන්න කියලා. ඒ සමගම ක්‍රියාත්මක වෙන හොවාර්ඩ් ඇමරිකානු ඩොලර් මිලියන 3.8කට ස්ටාර්බක්ස් ආයතනය මිලදී ගන්නවා. ඊට පස්සේ නැවතත් ස්ටාර්බක්ස් නාමය ඔහු පටන් ගත ව්‍යාපාරයටත් යොදලා ඇමරිකාව පුරාම ශාඛා ආරම්භ කරනවා. ඉන් නොනැවතුණු හොවාර්ඩ් ලෝකේ පුරාම රටවල් 83ක පමණ අවුට්ලට්ස් 32000කට අධික සංඛ්‍යාවක් ආරම්භ කරනවා. ඔහුගේ ජාත්‍යන්තර ගමන ආරම්භ වෙන්නේ ජපානයේ ටෝකියෝ වල ආරම්භ කර පළමු විදේශ ශාඛාව සමගයි. 2008 දී ඇති වුණ ආර්ථික අර්බුදයේ හමුවේ යම් පසුබෑමකට ලක් වුණත් හොවාර්ඩ්ගේ දැඩි තීරණ සහ ඔහු අනුගමනය කළ විශේෂ ව්‍යාපාර මොඩලේ හරහා පාරිභෝගිකයන්ගේ අදහස් සඳහා වෙනම වෙබ්සයිට් එකක් නිර්මාණය කරමින් උපරිම පාරිභෝගික ආකර්ෂණයක් ඇති කරගෙන නැවතත් ස්ටාර්බක්ස් සන්නාමය ප්‍රචලිත කරන්න හොවාර්ඩ් සමත් වෙනවා. ස්ටාර්බක්ස් පාරිභෝගිකයන්ට ඉතාම සංසුන් වටපිටාවක් මෙන්ම Wi-Fi පාසුකම් සහිත කොෆි ෂොප් වටපිටාවක් ලබා දීම අරමුණු කරගන්නවා. ස්ටාර්බක්ස් වලට මිනිස්සු යන්නේ කොෆි බොන්න විතරක්ම නෙවෙයි. ස්ටඩි ස්පොට් එකක්, වර්ක් ප්ලේස් එකක්, ඒ වගේම මයින්ඩ් රිලැක්ස් කරගන්නත් එහි යන්න මිනිස්සු පුරුදු වෙලා තියෙනවා. ස්ටාර්බක්ස් කන්සෙප්ට් එක තමයි third place experience එකක් ලබා දීම. ඒ කියන්නේ පළමු තැන ගෙදරට, දෙවන තැන රැකියා ස්ථානය. ඉන්පසුව ස්ටාර්බක්ස් ආයතනයේ ගත කිරීම. ඔවුන්ගේ අභිප්‍රාය වෙන්නේ උසස්ම කොෆි සහ හොඳම පාරිභෝගික අත්දැකීම් ලබා දීම. තවද මේ වෙද්දී සෝෂල් මීඩියා ඩොමිනන්ස් එක වගේම ස්ටාර්බක්ස් ඇප් එක හරහා කොෆි ඕඩර් කරලා ඩිස්කවුන්ට් ලබා ගන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම ස්ටාර්බක්ස් ගැන ඔයාලා දැනගත්ත විස්තර කොහොමද? ස්ටාර්බක්ස් ඉදිරියටත් මේ තත්ත්වයෙන් වැඩි දියුණු වෙයිද? ඒ වගේම ඔයාලා ස්ටාර්බක්ස් වල රසම රස කොෆි එකක් රස විඳලා තියෙනවද කියලාත් අපිට කමෙන්ට් එකක් දාන්න. තවත් මේ වගේම වීඩියෝ බලන්න channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙනම් see you next time.